රට හදන ක්‍රමයේ වෙන්න. එපා මහත්තයෝ මාධ්‍ය කරනවා නම් නම්බුකාර විදියට කොන්ද කෙලින් තියාගෙන කරන්න. එක්කුට එක විදියක් කරන්න එපා. එහෙම පළ කරන්න එපා. ඒක තමයි ජාතිවාදී. ඒක තමයි ආගම්වාදී. දැන් දෙමළ මාධ්‍ය මේ දවස්වල මොනවද මට කියන්නේ? මොනවද දෙමළ මාධ්‍ය මට කියන්නේ නැත්තේ? හරිද? ඒක මහ කැත වැඩක්. ලැජ්ජා නැති මාධ්‍යකාරයෝ. උන්ට ඊට වැඩිය හොඳයි හිඟා කෑවනම්. ඒ මාධ්‍යකාරයෝ ඊට වැඩිය හොඳයි කොහේ හරි ගිහිල්ලා බෙට්ටක් ලෙව කෑ ගන්න කාගේ හරි. වැඩක් නැහැ. ඒ මාධ්‍ය රස්සාව වැඩක් නැහැ. ඇත්ත හොයලා සමාජයට දෙන්න ඕනේ පුතා. එතකොට මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන් මේ මහ පොළවේ කොතනක හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන් පුතා. ඇත්ත කිව්වොත්. මේ බොරු කියන නිසා පුංචි දේ ලොකු කරලා පෙන්නන නිසා ඒකට උත්තරයක් හොයන්නේ නැති නිසා ඔයගොල්ලෝ නිකන් අපබ්‍රංශ සමාජයට කියන මිනිස්සු හැටියට මම අද මේ ප්‍රසිද්ධියේ සියලු දෙනා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ ඔබතුමාලා හරි වැරදි මම දින කීපයක් ඔබතුමාට දුරකථනයෙන් කතා කරේ එන්න මේ පණිවිඩය ඇත්ත විදියට අපි සමාජගත කරමු ද්‍රවිඩ මුස්ලිම් ජනතාවට දැනගන්න. නමුත් ආවේ නෑ අද නම් ආතල් එකේ ගන්නවනේ නියම ස්ලිප් ටික. මාරු ආයි මත කිව්වා ඒක. ආයි මට මම කොලම් දෙන්නම්. නෑ ඔයාලා මේ ඉන්නේ මාධ්‍ය 68 මාරක් ඔයගොල්ලොන්ට කියන්න තිබ්බනේ ඔය TNA කාරින්ගේ මාධ්‍ය එහෙම ඉන්නවනේ. පන්සලටම ආවා. නෑ මට මුණ ගැහුණා මමත් හිටියේ පන්සලේ මම පැනලා ගියේ නෑ මගේ මේ ලන්ඩන් වලින් කැනඩා වලින් ඕන තරම් අහනවා පැනලා ගියාද කියලා මම යන්නේ නෑ. ආයි මත ලාස්ට් මම ඉඳලා සෙනතුමා ඒවට එනවා මේ ජාතික ප්‍රශ්නයක් හට ගන්න වෙලාව ඔයගොල්ලෝ මග ඇරියා. වසන්ත සන්දිල නෑ මොකද මෙහෙම කියමුකෝ දැන් ඔය කරඩියනාරු අපේ පන්සල ඩෝසර කරලා තියෙනවනේ පොඩකින්ද දැන් පොලිසිය තහවුරු කරගෙන තියෙනවා නීතිය තහවුරු කරගෙන තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් පිළි අරගෙන තියෙනවා මේක බෞද්ධ සිද්ධාස්ථානය පුරාවිද්‍යා ස්ථානය මේක හාලා තියෙන කවුද මුස්ලිම් මිනිහා ඒක විකුණලා තියෙන කාටද පූසාරිට එතකොට දෙමළ මිනිහයි මේ මුස්ලිම් මිනිහයි දෙන්නම අපේ පුරාවිද්‍යා හාලා නැද්ද අපේ පුරාවිද්‍යාව විනාශ කරලා නැද්ද ඒක රටට කියනකොට ලැජ්ජාවේ විලි නැතුව කෑ ගැහුවට මට කරන්න දෙයක් නැහැ මම ඇත්ත කියන්නේ. කෝවිලක් කැඩුවත් එහෙමයි මම. පල්ලියක් කැඩුවත් එහෙමයි මම. වැරදි නම් වැරදි. වැරදි නම් වැරදි. නිසා මගේ තත්ත්වය දන්නවා මුළු මඩ කලපුවම මම බය නැහැ. මුළු මඩ කලපුවම මාව දන්නවා. මම බය නැහැ. මම සිංහලයට ආවනේ. සිංහලයට ආවනේ. ආවනේ මම.